ආයුබෝවන් Healthy and Tasty with Leena YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි එලකිරි වලින් රසවත් කැරමල් පොඩිමක් හදමු. මේ පොඩිම ඕනෑම කෙනෙකුට හරිම ලේසියෙන් ඒ වගේම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදා ගන්නත් පුළුවන්. එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම එලකිරි ටික රත් කර ගන්න ඕන. එලකිරි ටික මේ බෝල් එකට දාගෙන ඒකට අපි එකතු කරගන්නවා සීනි ටික. අපි අරගෙන තියෙනවා එලකිරි ග්‍රෑම් 400ක් එකම සීනි ග්‍රෑම් 100ක්. එලකිරි ටික හොඳින් රත් වෙනකොට අපි ඒකට එකතු කරගන්නවා වැනිලා තේ හැම. වැනිලා ටික එකතු කරගන්නේ අපි ලිප ඕෆ් කරලා. දැන් මේ කිරි ටික නිවෙන්න පැත්තකින් තියමු. ඊළඟට මේ පොඩිවට උමනා කැරමල් එක හදාගනිමු. මේ පෑන් එකට සීනි මේසෑඳි 3ක් දාලා ඒකට එකතු කරනවා වතුර මේසෑඳි 3ක්. දැන් ලිපේ ගින්දර තරමක් අඩු කරගෙන මේ වතුර එක්ක සීනි ටික දිය වෙන්න අරිනවා. සීනි දිය වෙලා බුබුලු දාගෙන එනකොට පෑන් එක එහාට මෙහාට කරලා සීනි එකේ කැරමල් පාට හදා ගන්නවා. සීනිලා දුඹුරු පාට වෙනකොට ඉක්මනින් පුඩින් භාජනයට දාගන්න ඕන. වැඩි කැරමල් වුණොත් එහෙම පුඩිම තිත්ත රසක් එනවා. දැන් මේ වත් කරගන්න කැරමල් එක බෝල් එකට දාගෙන වටේ කරකව ගන්න ඕන. මේ කැරමල් එක විනාඩියක් යන්න කලින් හයි වෙලා එනවා. ඊළඟට අපි බිත්තර ටික ගසා ගනිමු. මේ පුඩින් එකට බිත්තර 5ක් අරන් තියෙනවා. මේවා ලොකු බිත්තර. දැන් මේ බිත්තර එකින් එක කඩලා බෝල් එකට දාගනිමු. දැන් අපිට මේ බිත්තර ටික ගසා ගන්න පුළුවන් විස්ක් එකක් එහෙම නැත්නම් ගෑරුප්පුවක් හරි අරගෙන විනාඩියක් වගේ වෙලාවක් ගසා ගත්තාම ඇති. දැන් අපි උණු කරගත්ත කිරි ගානට නිවිලා තියෙන්නේ. ඊළඟට මේ බිත්තර මිශ්‍රණයට ඒ කිරි එකතු කරමින් පොඩ්ඩක් මිශ්‍ර කරගනිමු. දැන් අපේ පුඩින් මිශ්‍රණය හරි. දැන් අපිට පුළුවන් පුඩින් බෝල් එකට පෙරා ගන්න. අද මම මේ පොඩිම ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. අපිට පුළුවන් oven එකේ වුණත් හදාගන්න. දැන් අපි රයිස් කුකර් එකේ බත්තු වෙන කොටසේ මේ වගේ රැක් එකක් තියාගෙන ඊට පස්සේ ඒකට උතුරුණු වතුර ලීටර් 2ක් විතර දාගන්නවා. උතුරන වතුරවල හුමාලය ටිකක් යන්න විනාඩියක් විතර තියලා බෝල් එක රැක් එකෙන් තියනවා. ඊට පස්සේ බෝල් එකේ මූඩියෙන් බෝල් එක වහලා රයිස් කුකර් එකේ පියනත් වහනවා. දැන් අපි මේ පොඩිම විනාඩි 45ක් විනාඩි 50ක් වගේ වෙලාවක් ස්ටීම් කරගන්න ඕනේ. මේ විනාඩි 45කට පස්සේ අපි දාගත්ත වතුර ගොඩක්ම හිඳිලා තියෙන්නේ. කුකර් එකේ රස්නේ අඩු වෙන්න ඇරලා පොඩිම එළියට ගනිමු.
දැන් මේ පුඩිම හොඳින්ම නිවුණට පස්සේ අපි ෆ්‍රිජ් එකට දාගන්නවා. මේ ෆ්‍රිජ් එකේ පැය 2ක් තියාගත්ත පුඩිම. දැන් මේක ටිකක් එහෙට මෙහෙට හොලවලා අනිත් පැත්ත හරව ගනිමු. මේ පුඩිම උඩින් පිඟානක් තියලා පුඩිම අනිත් පැත්ත හරවලා පොඩි තට්ටුවක් දාගෙන පුඩින් බෝල් එක උස්සනවා. බලන්න මේ අපේ පැණි බේරෙන කැරමල් පුඩින් එක. හරිම මෘදු, හරිම රස, කිරි රස ගොඩක් වැඩියෙන් තියෙන පුඩින් එකක් තමයි අපි මේ හදාගත්තේ. දැන් අපි කෑල්ලක් කපලා බලමු. ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් හැමෝටම හදාගන්න පුළුවන් රසවත් පුඩිමක් මේ. ඔයගොල්ලොත් මේ පුඩිම හදලා රස කොහොමද කියලා අපටත් කියන්න. මගේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා යාළුවෝ එක්ක ෂෙයා කරන්න. ඒ වගේම ඔබගේ වටිනා කමෙන්ට් එකක් පහලින් සටහන් කරන්න. මාත් එක්ක රැඳී සිටියාට ගොඩක් ස්තුතියි. නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු. එතෙක් ඔබට නිරෝගී දිවියක්.